ඔය සිටු කුමාරිය යව් කියන සින්දුව තියෙනවා. ඒ සින්දුවේ ඒක මම දැක්ක ඒ කියන්නේ කාන්තාවකට මට කතා කරන්න ඒ කියන්නේ අමානුෂිකම සින්දුවක්. සුදුසු නැති විදිහ. ඒ කියන්නේ මොකද ඒක ගෑන ළමයා හිතන්නකො සල්ලි වලට කැමති කියලා. සල්ලි වලට කැමති. ඊට පස්සේ පීනසේ තියෙනවා. එතකොට තමයි කියන්නේ මේ පිළිවියට තමයි මට තේරෙන්නේ කියන්නේ. යා සිටු කුමාරිය මටත් දෙකක් නෙමෙයි සයිඩ් එකට. ඒක මේක පීනසේ කියන්නේ උදේ එනවා. ඒකට තියෙනවා මේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් පෙති ටිකක් තියෙනවා. මටත් තිබුණා උදේ හත්ින් යනවා 5ක් 6ක් විතර එක දිගට යනවා. ඒක නැවතුණා. මේ මම ටැබ්ලට් එක දෙන්න. ටැබ්ලට්ස් කියන ටැබ්ලට් එකේ කරලා හරි. ඒක දැන් කියනවා නෑ. සිටු කුමාරිය සීතල ලඟුරයි. මේක ගන්න දහිපෙණිය අපලා කියන එක. ඔළුව වහගත්තොත් හත්ින් යන්නේ. ප්‍රේමා ආයි සිටු කුමාරිය යවෝ දෙන්නේ හරි. ඒක කියනවා සිටු කුමාරියේ නුඹට සීතල ලඟුණයි. ඒ කියන්නේ මේ නොකිය කියන්නේ උඹට පීනසේ නේද? ඒ කියන්නේ මට ඔක කියන්න ඕනේ නෑ මට මොකද කියන්නේ. මේ ගෑනේ මේ පීනසේ ඊට පස්සේ පීනතාව ඒකත් හරිය කියමු. ඊට වේල් පඩ කියන හැම වෙලේම මොකක් හරි ඔළුවට ස්කාර්ෆ් එකක් දාගෙන ඉන්න ඕනේ. නැත්නම් මේ හත්ින් යනවා හැම වෙලේසාව වරවගෙන තියෙන්නේ. ඒකත් හරිය ඔක්කොම හරි කියනවා. අහලා කොණ්ඩේ බඳලා අර ටවල් එකට ගහගෙන ඉන්න ඕනේ. ඒකකොට කියනවා මේ ඔක්කොම කවල නැහැ කියමු. ප්‍රේමාතුර නුඹේ සිතට. ඒ කියන්නේ වාගේ තියෙන ආදරයට මාත් එක තියෙන මේවයකට අගහිඟ නරකයි. කතමන්ට් එක තියෙන්න ඕනේ නැත්නම් ගන්න ආදරේ නැහැ වගේ සීන් එකක් තියෙනවා. මට ඒක හරියට මම කියන්නේ මම දැක්ක ඒ කියන්නේ කාන්තාවක් පහත්ම කරලා කතා කරපු ඒ සින්දුවක් ඇත්තම නේ. පොඩ්ඩක් නිකන් චුට්ටක් නිකන් ඔබ හිතලා බලන්න. අපි කොලේ ඒක මහත්තයා ඒක මම කියන්නේ සොසේජස් කරනවා. මොන කෙනෙක් මෙන්න හත්නවා. මේ සොසේජස් කරනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් සොසේජස් ගන්නත් එහෙම කරන්නේ ප්‍රධාන දේ කවුද බලන් ඉන්නේ කියලා බලලා කවුරු බලාගෙන නැත්නම් කනවා. දැන් මම බලන් හිටියේ. අහක බලන්. ඔව්. තමයි.